හායි ළමයි ඔන්න අද මං ආවා ජපානයේ මම ඉන්න හරියකින් සප්පුරෝ වල තියෙන හියුජ් කලෙක්ෂන් එකක් තියෙන පැල ගන්න තැනකට. ඒක මාරම ලොකුයි සප්පුරෝ වල තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන නම් හොක්කයිඩෝ එන්ගේ සෙන්ටර්. මේක තියෙන්නේ සප්පුරෝ වල කිතක්කු shinkotoni වල තමයි මේක තියෙන්නේ. හොක්කයිඩෝ එන්ගේ සෙන්ටර් කියලා සර්ච් කරාම හොයාගන්න පුළුවන්. හොක්කයිඩෝ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මාර විදිහට පැල මෙතන විකුණන්න තියෙනවා. මාර කලෙක්ෂන් එකක් තියෙන ළමයි හොක්කයිඩෝ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. හිතා ගන්න බැරි තරම් එරෝලු තියෙනවා. වර්ග මිරිස් වර්ග මම හිතන්නේ 15කට වැඩි තියෙනවා. මේ පැල තියෙන්නේ ලොකු ග්‍රීන් හවුස් එකක් ඇතුලේ. මම ඔයාලට පෙන්නන තැන තියෙන්නේ සම්පූර්ණයෙන්ම එළවලු වර්ග විතරයි. එතකොට ඊට එහා පැත්තේ තියෙනවා මල් පැල, ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්. මේ හැම එකක්ම වෙන වෙනම ඒරියාස් වල තියෙනවා. ගොඩාක් ලොකු මේ ග්‍රීන් හවුස් එකක්. ගානත් හරිම සාධාරණ, එච්චර ලොකු ගණන් නෙමෙයි. හෝම් සෙන්ටර් වල තියෙනවට වැඩිය ගාන ගොඩක් අඩුයි. ඒතවල මේ පේන්නේ වම්බටු ඵල මම හිතන්නේ වර්ග තිබ්බා 13ක් හෝ 14ක් මම ගණන් කරලා බැලුවා. ඒ තරම් තියෙනවා. එතකොට මට හම්බුණා ලංකාවේ අපි කන අර දම්පාට වම්බටු එක, ලේනීරි වම්බටු කියලා කියන්නේ අන්න ඒකත් හම්බුණා මෙතනින්. ටෙංගු කියලා ගහලා තිබ්බ මේ වම්බටු එක අත මිටිමේලෙව්වට වැඩිය ලොකුයි. බලන්නකනේ. ඉතින් ළමයි මේ තියෙන්නේ ඔන්න ලංකාවේ වගේ තියෙන වම්බටු වර්ගයක්. මම මේකෙන් පැල 10ක් විතර ගත්තා. මෙන්න මේ පැලත් මම සෑහෙන්න හොය හිටියේ. මට මේකෙන් වර්ග දෙකක්ම හම්බුණා. මේ රතු පාට එකයි කොළ පාට එකයි කේල් කොළ. මේක මලවල කනකොට මාරම රසයි. මම එකපාරක් සුපර් මාකට් එකකින් අරන් කාලා තියෙනවා. අපි ওই කලවම් පලා එතකොට මුකුණු වෙන වගේ මලවල කන්නේ. අන්න ඒ වගේ රසක් එන්නේ. හරිම රහයි මේක. මම ඒකිනුත් පැල 4ක් විතර ගත්තා. මෙතනින් එහාට තිබ්බේ ඔක්කොම මල් තියෙන ඒරියා එක. මාරම ලස්සන මල් තියෙනවා. හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් මල් තිබ්බා. ඉතින් ඔන්න ළමයි ඔයාලා අඳුරනවද බලන්න මේක. මේවත් ඉතින් මේ විකුණන්න තියෙනවා. අපේ ලංකාවේ නම් ඉතින් අපි ගාලවල විසික් කරන ඒවනේ. නිදි කුම්බා. මෙහි කියන්නේ ඔජිකිසෝ කියලා. එක පැලයක් යෙන් 298ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 600ක් හිට වෙන එක පැලයක්. අනේ මන්ද ඉතින් මේ කට්ටිය මේවත් මල් පැල කියලා අරන් යනවා. තව මම පැල සෑහෙන්න ගත්තා. ඉතින් මම ගත්ත පැලයි එතකොට මං හිතෝන හැටි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්.